ආයිබෝන් යාළුවනේ. වල්ලේ ඔයාගේ මගේ අපි හැමෝගෙම අනාගතේ බාර අරගෙන අපේ රටේ ජනාධිපති වෙන්න හීන දකිට නැන්දගෙන එක පොඩ්ඩක් පෙන්නන්න. ඕකේ. පොඩි කේස් එකක් තියෙනවා යාළුවනේ නැන්දගේ සවුන්ඩ් බැලන්ස් නැහැ. හිටපු ගමන් හයි පිච් යනවා. ගානවට බලන්න. මට ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන්. මං ඒ අභියෝගය බාර ගන්නවා කාන්තා සංවිධානයේ සභාපති විදියට. ඒයි බැරිද? හල්නි අගමැතිතුමියට පුළුවන් වුණා නම් දේශපාලනයේ ඉන්නේ නැතුව එකපාරට මතුවලා ජාතික ජනබලවේගයෙන් එන්න. මටත් පුළුවන් මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්න. අපේ පක්ෂේ මට ඒ අවස්ථාව නොදී ඉන්න එකක් නෑ. සිරාවටම මගේ නායකත්ව ලක්ෂණ තියෙනවනේ. මට වගකීම් දරන්න පුළුවන් නම් ඒ අභියෝගය මම බාර ගන්නවා. ඒ කතා කරපු තප්පර ගානටත් කන හරි අමාරුයි. මේ අදිසිය ජනාධිපති වෙලා ජාතිය ඇමතුත් එම කොහොමද? කජු කන්නත් බෑ චීස් කන්නත් බෑ අනේ දෙයනේ ඕ මයි ගෝඩ්. අභාවෙන් අවසරයි. එහෙනම් මේ කාරණය ගැන අපි සියලු දෙනාම කතුව කොහොමද වැඩ කටයුතු කරන්නේ කියලා අපි එවලක්ෂයකට මෙතනින් ආරම්භ කරන්න තියෙනවා. අදත් එනවා මේ පකියා. මොකද්ද මං? හැමදාම එනවා පුතුම නඩුවට යන්න බෑ උඹට තියෙන්නේ උත්ත. පරණ නඩුවක්ද මේක? ඈ? විශාල කරදරයක් වුණානේ මේක. ඵලයන් අයියෝ 2019 ජනාධිපති දවස ගානේ නෝ මේකේ නඩුව අහනවා. අපුණ හුත්තන්දවා මමද? ඉස්සරහට අනේ මෙහෙම හොඳයි. මහත්තයාම ඉස්සරහින් ඉන්නකො. අනේ මෙහෙම හොඳයි සර්. සර් ඉන්න. බෑ දෙයියෝ බෑ. ඕකනේ ඉතින් ආදරේ කියලා කියනවා ළඟට එන්න කොම් බෑ කියලා. මට ඒ ආදරේ දරා ගන්න බැරි වෙයි කියලා බයයි අයියේ. දැන් මට ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන්. මං ඒ අභියෝගය බාර ගන්නවා කාන්තා සංවිධානයේ සභාපති විදියට. ඒයි බැරිද? ෂෝක් එකකට තියෙයි. හල්නි අගමැතිතුමියට පුළුවන් වුණා නම් දේශපාලනයේ ඉන්නේ නැතුව එකපාරට මතුවලා ජාතික ජනබලවේගයෙන් එන්න. මටත් පුළුවන් මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්න. අපේ පක්ෂේ මට ඒ අවස්ථාව නොදී ඉන්න එකක් නෑ. මගේ නායකත්ව ලක්ෂණ තියෙනවනේ. මට වගකීම් දරන්න පුළුවන් නම් ඒ අභියෝගය මම බාර ගන්නවා. මේ මගේ කවුසන්න තෝ ඵලයන් ගෑණියේ අන්ද. දැන් 2029 මේ කවුද ඔබ වහන්සේලා දැන් ජනාධිපති කරන්න හදන්නේ? කවවද ජනාධිපති වුණොත් හොඳයි කියලා හිතන්නේ? මොකද්ද නාමල් වෙනුවෙන්ද පෙනී ඉන්නේ කොහොමද? මම ඉතින් කොහොමද නාමල් වෙනුවෙන් ඉන්නේ? දැන් 2029 ජනාධිපති කරන්න ලෑස්ති නාමල්. අනිවාර්යෙන් කරනවා. ඕ මයි ගොඩ් පුළුවන් නේද දැන් සෙනග එකතු වෙනවද? දැන් ගම් මට්ටමින් හැදිලා ඉවරයි. මුංගේ මේ මඩ ප්‍රචාරයි බුරු ප්‍රචාරයි නිසා මිනිස්සුන්ට හිතෙන්නේ නාමල මේ නෑ නාමල්. නාමල පිපෙනවා දැන් පිපීගෙන එන්නේ. උඹට පිළිගන්න හැමතැනම පිකප් එකේ ඉන්න නාමල්. අනිවාර්යෙන් ඉතින් හොඳ ගොල්ලෙක් කියලා ගොල්ලෙක්. නාමල් නැත්තම් බලන්න ඉතින් දෙන උත්තර කතා බහ මිනිස්සුත් එක්ක තියෙන සබැදියාව බෞද්ධකම සිංහලකම සංස්කෘතිය තියෙන ගරුත්වය සියල්ල බලන්න ඔය හැම දෙයකින්ම අංග සම්පූර්ණයි. වෙන කවුද ඉන්නේ එහෙම ඊට ඇටැක් කරන්න පුළුවන්? දැන් නාමල්ට ඇත්තටම දැන් කවුරුත් ගේමක්ම නැහැ. ගේමක් කියලා කෙනෙක් එහෙම පේන්නේ නැහැ මට. අපි අවශ්‍ය වටපිටාව හදමින් පවතිනවා. ඒක හැදුවට පස්සේ ගේමක්.
නාමල් රාජපක්ෂ මහත්තයාට ආරාධනා ලැබෙනවා කියලා කියන්නේ එතුමා විශේෂයෙන්ම ආකර්ශනීය නායකයෙක් විදිහට ජනතාව දකින්න කැමති, ජනතාව ආදරෙන් කතා කරන්න කැමති, ජනතාව කටහඬ අහන්න සජීවීව කටහඬ අහන්න කැමති. ඔයානේ නිකම් පළයකෝ යන්න. රූපේ දකින්න කැමති නායකයෙක් විදිහට නාමල් රාජපක්ෂ මහත්තයාට ලොකු ආකර්ෂණයක් තියෙනවා ගමේ. ඉතින් නාමල් මහත්තයාට ගමට එන්න කියනවා ගම්වල මිනිස්සු. ඉතින් නාමල් මහත්තයා ගමට යනවා කොට්ටාස රැස්වීමක. අද අපි කොට්ටාස රැස්වීමකට ගියාම සෙනඟ 700 කොට්ටාසක රැස්වීමකට එකතු වෙනවා. මේ ගමේ පොඩි ප්‍රාය සභා කොට්ටාසක. ඉතින් ඒ විදිහේ විශාල ජනතා පිබිදීමක් ඇති වෙලා ගමින් ගමට යනකොට නාමල් රාජපක්ෂ මහත්තයාට මිනිස්සුන්ගේ ආදරය, දයාව, කරුණාව, මිනිස්සුන්ගේ ලෙන්ගතුකම අද සමහර වෙලාවට මේ ආණ්ඩුවට දරා ගන්න බැරි වෙලා ඇති. උඹට පිස්සුද? මේක නාමල් රාජපක්ෂ මහත්තයා එතුමා එතුමට මේ රටේ මිනිස්සුන්ගේ අම්මලාගේ තාත්තලාගේ ඒ අපිට දැනෙනවා ගම්වලට ගියාම කොයිතරම් තමන්ගේ දරුවෙකුට තමන්ගේ පුතෙකුට ආදරය කරනවා වගේ අම්මලා තාත්තලා ආදරය කරන්නේ. අර ඵලයන් බයි යන්න. මහින්ද ජනාධිපතිතුමා කරපු වැඩයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වර්තමානයේ කරන වැඩයි තමයි සංසන්දනය කරන්නේ. ඕකේ. සංසන්දනය කරන්නේ මහින්ද රාජපක්ෂයි අනුර කුමාර දිසානායක. දැන් අනුර කුමාර දිසානායක ඊටාම පහළ මහින්ද රාජපක්ෂ කියන චරිතය නැවත උඩට ඇවිල්ලා තියෙනවා. ජනතාව පිපාසයෙන් ඉන්නවා තවත් නායකයෙක් රටට දැන් අවශ්‍ය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ෆේල් කියලා. පීටියන ඔක්කොම වෙන්නේ නැහැ. ඒ නායකයෝ අතරේ දැනට පේන හොඳම නායකයා නාමල් රාජපක්ෂ. විකල්පීය නායකයෝ අතරේ. ඌට පෙරසිටමෝල් දෙපන්. මම අනිත් අයගේ නම් කියනවට වඩා මම හිතන්නේ හොඳ අපේ එක්කෙනාගේ නැකම තරුණකම, දැනුම, රට ගැන තියෙන දැනුම, අත්දැකීම් මේ සියල්ල බැලුවම අනිත් එක තමයි මහින්ද ජනාධිපතිතුමා කරපු වැඩයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වර්තමානයේ කරන වැඩයි තමයි සංසන්දනය කරන්නේ. ඇයි එහෙම? ඇයි? කවුරුවත් ප්‍රේමදාස මහත්තයාගේ වැඩයි අනුර කුමාර මහත්තයාගේ වැඩයි සංසන්දනය කරන්නේ නැහැ. ඩී.බී. විජේතුංග මහත්තයාගේ වැඩයි මෛත්‍රීපාල මහත්තයාගේ වැඩයි අනුර කුමාර මහත්තයාගේ වැඩයි සංසන්දනය කරන්නේ නැහැ. සංසන්දනය කරන්නේ මහින්ද රාජපක්ෂයි අනුර කුමාර දිසානායකයි. දැන් අනුර කුමාර දිසානායක ඊටාම පහළ මහින්ද රාජපක්ෂ කියන චරිතය නැවත උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඔබ බලාගෙන බොරු කියනකොට විශ්වාස කරනවා මේ රටේ අධිකරණයේ ස්වාධීනව මොන ආණ්ඩුවවත් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි දේශපාලන මැදිහත් වීමෙන් තොරව අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියන විශ්වාසය අපිට තියෙනවා. පිස්සුව හොඳටම තද වෙනකොට උඩට නැග්ගම ගැඹුර පේන්නේ නැහැ. ඉතින් පැනලා බලනවා. අතපය කඩා ගන්නවා විනාශ වෙලා යනවා. ඉතින් දැන් ආණ්ඩුවේ පිස්සුව හොඳටම තද වෙලා තියෙන්නේ. බලෙන් උන්මත් වෙලා තියෙන්නේ. සිරාවටම 159 ගරු ජනාධිපතිවරයාගේ බලතල මේ සියල්ලම දරා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඉන්න දැන් උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නැහැ. ඉතින් පැන්නට පස්සේ තමයි ආණ්ඩුවටත් තේරෙන්නේ කොච්චර ගැඹුරකද පැනලා තියෙන්නේ කියලා. ඉතින් ආණ්ඩුව කැමති නම් පයින්න පැනලා බලන්න කොතනින්ද නතර වෙන්නේ කියලා. අපි වැරදි කරා ඇත්ත වශයෙන්ම.